හරියාලුනේ සාධන පිළිගන්නවා ටෙක්නික් අයිඩියා YouTube channel එකෙන් තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. හරියාලුනේ ඉතින් ඔන්න අද වීඩියෝ එක ගෙනාවේ 2026 මාර්තු මාසයේ 13 වෙනිදා WhatsApp එකට ආපු සුපිරි අප්ඩේට් එකක් ගැන. හරියාලුනේ වීඩියෝ එක යන කලින් ඔයා hot sim එකක් use කරන කෙනෙක් නම් ඔයාට ඇතිතරම් free internet යන අවස්ථාවක් තියෙනවා. හරියාලුනේ ඔයාලට screen එක පේනවා වගේ වීඩියෝ මම YouTube channel එකේ දාලා තිනවා. ඉතින් ඔයාලා ඒක බලන්න මම පල්ලෙහා link එක දාලා තියන්නම්. හරියාලුනේ ඉතින් ඔන්න ඔයාලට මතක ඇති පරණ අප්ඩේට් එකේ ඔයාලට WhatsApp එක බලන්න පුළුවන් මේ විදිහට. හරියාලුනේ ඉතින් ඔන්න දැන් අලුත් අප්ඩේට් එකත් එක්ක ඔයාලට WhatsApp එකේ ගොඩක් වෙනස්කම් බලා ගන්න පුළුවන්. හරියාලුනේ ඉතින් පළවෙනි විදිහට ඔයාලට මේ පල්ලෙහින් පේන මේ chat update meta AI calls කියන මේ බටන් වෙනස් වෙලා තිනවා. ඉතින් සුපිරිම ඉදින් මේ කස්ටමයිස් කරලා තිනවා. ඉතින් අපිට ප්‍රයෝජනවත් වෙන ආකාරයට මේක හදලා තිනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ මැදට Meta AI assistant දාලා තිනවා. ඒ කියන්නේ ඔයාලට පහසු වෙන්න. ඉතින් මේ පැත්තේ මම වම් පැත්තෙන් ගත්තොත් එහෙම ඔයාලට ඔයාලගේ chat බලා ගන්න පුළුවන්. ඉතින් දකුණු පැත්තෙන් ඔයාලගේ ප්‍රොෆයිල් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ඔයාලට දැන් අර ඔයාලගේ setting හදන්න එක තැන් වලට යන්න ඕනේ නැහැ. ඔයාලගේ setting ඔක්කොම මෙතන මේ ඔයාලගේ මේ U කියලා දෙන බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි යාළුවනේ ඔයාලට මේ විදිහට මෙතන ඉරි තුන ක්ලික් කරලා ඔයාලට කලින් වගේ setting වලට යන්න බෑ. ඉතින් දැන් setting තියෙන මෙතන මේ මෙන්න මේ තැන. හරි යාළුවනේ ඉතින් ඔයාලට වෙනස් කරගන්න ඕන දේවල් ඔක්කොම මෙතනින් වෙනස් කරන්න පුළුවන්. හරි යාළුවනේ ඉතින් Meta AI එකට සුපිරිම අප්ඩේට් එකක් කියලා දිනවා. ඉතින් මේ WhatsApp Meta AI assistant ගොඩක් අප්ඩේට් ලා දිනවා. හරි යාළුවනේ මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාලා ළඟ තියෙන ෆොටෝ එකක් මේ විදිහට ඇනිමේෂන් වීඩියෝ එකක් විදිහට හදාගන්න. හරි යාළුවනේ මම මේ QR එකක් ස්කෑන් කරන ෆොටෝ එකක් මෙයාට මේ විදිහට යවුවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේක ඇත්තම ෆොටෝ එකක්. ඉතින් මෙයා විනාඩියක් ඇතුළත කාලයක් ඇතුළත මේ විදිහට මට මේක ඇනිමේෂන් වීඩියෝ එකක් විදිහට හදලා තිනවා. ඉතින් ලොකු දෙයක් නෑ. ඔයාලට මේ ෆොටෝ එක ඇඩ් කරන්න විතරයි තියෙන්නේ. මෙයාලා මේ විදිහට ඇනිමේෂන් වීඩියෝ එක හදලා දෙනවා. හරි යාළුවනේ ඒ විතරක් නෙවෙයි ඔයාලට ඇතිතරම් මේකෙන් වීඩියෝ ෆොටෝස් හදාගන්න පුළුවන්. ඉතින් මම දැන් කියා දෙන්නම් මේකෙන් ඔයාලට පුංචි ටයිටල් එකක් කියන්නේ ෆ්‍රොන්ට් එකක් දීලා මෙතනින් ඔයාලට ෆොටෝස් හදාගන්න පුළුවන්. ඉතින් මේගොල්ලෝ මේ විදිහට අපිට ෆ්‍රොන්ට් හතරක් ලබා දීලා තියෙනවා. ඉතින් මම මේකෙන් එකක් මේ විදිහට දීලා බලන්නම් මේකෙන් ලැබෙන රිසල්ට් එක මොන වගේද කියලා. හරි යාළුවනේ ඉතින් මෙයා මේ විදිහට අපිට ෆොටෝ එකක් ජෙනරේට් කරලා දෙනවා. හරි යාළුවනේ ඒ වගේම තමයි මේ Meta AI එකට දැන් සිංහල සපෝට් කරනවා. හරි යාළුවනේ මම මේ විදිහට දැන් මෙයාට හායි කියලා මැසේජ් එකක් සෙන්ඩ් කරනවා. හරි යාළුවනේ ඉතින් මම මේ විදිහට මේ මැසේජ් එක සෙන්ඩ් කරන්න. ඉතින් ඒ වගේම තමයි ඔයාලා මේ හදන ෆොටෝස් වලට ෆීඩ්බැක් ලබා දුන්නොත් එහෙම මේගොල්ලන්ගේ සේවාව තව ටිකක් දියුණු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේගොල්ලන්ට ෆීඩ්බැක් ලැබෙන්න මේක තව හදනවා. ඒ කියන්නේ මේගොල්ලෝ ගොඩක් දේවල් ඇතුළත් කරනවා. හරි යාළුවනේ ඉතින් මේ විදිහට දැන් Meta AI එකට සිංහල ගොඩක් සපෝට්. ඉතින් ඔයාලට මේ ෆ්‍රොන්ට් එක සිංහලෙන් උනත් දෙන්න පුළුවන්. මම මේ විදිහට මට ලස්සන පූසෙක්ගේ පින්තූරයක් හදලා දෙන්න කියලා පුංචි මැසේජ් එකක් මෙයාට සෙන්ඩ් කරනවා. ඉතින් ඔයාලට පේන ඇති මෙතන thinking කියලා වැටලා creating කියලා වැටලා මේ විදිහට අපිට ෆොටෝ එක ක්‍රියේට් කරලා දෙනවා. හරි යාළුවනේ ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ quality එක ගැන කියන්න දෙයක් නැහැ. ඉතින් සුපිරි quality එකක් තියෙනවා. ඉතින් ඔයාලා ChatGPT Gemini වගේ පාවිච්චි කරන, ඒ කියන්නේ app එකක් පාවිච්චි කරලා වෙබ්සයිට් එකක් පාවිච්චි කරන වැඩේ ඔයාලා හැමෝම ළඟ තියෙන WhatsApp එක පාවිච්චි කරලා මේක හදාගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි යාළුවනේ මේකේ පුංචි watermark එකක් වදිනවා. ඉතින් මේකේ මේ watermark එක අයින් කරගන්න ක්‍රමයක් තියෙනවා. ඉතින් මම ඒකට වීඩියෝ ගේන්න හිතන් ඉන්නවා. ඉතින් මේකේ watermark එක අයින් කරන්න ඔයාලට ඕයි නම් අනිවාර්යෙන් මට පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් මම අනිවාර්යෙන් වීඩියෝ එක අනිවාර්යෙන්ම ගේනවා. හරි යාළුවනේ ඉතින් ඒ වගේම තමයි ඔයාලට මේ විදිහට ඔයාලගේ settings වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ ප්‍රොෆයිල් එක ඒ වගේම ඔයාලගේ මේ account ඒ වගේ දේවල් ගොඩක් දේවල් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ තියෙන දේවල් ටච් කරාම කියන්නේ ඔයාලා දාලා තියෙන ප්‍රොෆයිල් ෆොටෝ එක මේ about එකේම ටච් කරාම ඔයාලා මේව වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේකේ තියෙන කියන්නේ ඔයාලගේ WhatsApp එකේ තියෙන ඔක්කොම setting තියෙනවා. හරි යාළුවනේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ලයික් එකක් දාලා මගේ channel එක subscribe කරන්න. හරි යාළුවනේ මේ වගේ වටින වීඩියෝ එකකින් හමු වෙමු. ඉතින් අදට සමුගන්නවා. ඔබට සුබ දවසක්.